සුවපත් වේවා. විද්‍යාමූල පටිච්චසමුපාදය පිළිබඳව විමසා බැලීමක් කරන්නේ. එහි මුල් පියවර දෙක මෙතෙන්දී සලකලා බලනවා. අවිද්‍යාව පත්‍ය සංඛාර, සංඛාර පත්‍ය විඥාන. අවිජ්ජා මේ අවිජ්ජාව නොදැන අවිජ්ජා පත්‍ය සංඛාරා කියන මේ අතුලාන්ත ක්‍රියාවලිය තමයි දකින්න හම්බ වෙන්නේ. අවිජ්ජාව කියන්නේ මොකක්ද? අවිජ්ජාව කියලා කියන්නේ මේ පංචස්කන්ධයේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. රූපස්ස අස්සාදාංච ආදීනාංච නිස්සරණංච යථා භූතං නප්පජානාති. මේ තාට වේදනා, සංඥා, සංකාර, විඥාන. මේ ආස්වාදයේ රූපේ නිසා තියෙන ආස්වාදය නිසාම ඒ ආස්වාදයට යටවීමත් එක්ක ඒ ආස්වාදයේ තිබ්බාට ඒ ආස්වාදයේ තුල තියෙන්නේ අර හලාහල විසක් තියනවා වගේ ඇතුලාන්තයේ තුල තියෙන එහි ප්‍රතිඵලයේ තියෙන්නේ දෙවෙන්ත ලේයට මස් නහර වලින්ම කායිකවත් දෙවෙන්ත චිත්ත පීඩා සහිත වැය කිරීම. ඒක ආදීනමයි. මේ ආදීනවේ එහෙම නැත්නම් මේ කායිකවත් මානසිකවත් ලේයට මස් නහර වලින්ම මේ දිගින් දිගටම විපාක ඵල විපාක ලෙස වැය කිරීමක් තමයි මේ අස්සාදයේ වින්දට පස්සේ ලැබෙන්නේ. මේ දෙක යථාභූතව දකින්න බැරි නිසාම මේන් විදී නිදහස් විය යුතුයි. නිස්සරණංච නප්පජානාති. මේ ආදීනවංච නිස්සරණංච යථාභූතං නප්පජානාති වෙලා තියෙනවා මේ ආස්වාදයට වහල් වීම නිසා. මෙන්න මේ මනෝභාවයෙන් හැසිරීම ක්‍රියා කිරීම තමයි අවිජ්ජා. ඒ නිසා දුක්ඛේ අඥානං, දුක්ඛ සමුදය අඥානං, දුක්ඛ නිරෝධේ අඥානං, දුක්ඛ නිරෝධගාමිනී පටිපදා අඥානං. ඒ නිසා තවත් පැත්තකින් කියන්න පුළුවන් මේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන උදයාංගම, අත්ංගම, අස්සාදංච ආදීනවංච නිස්සරණංච නප්පජානාති. මේ ආකාරයට යථා භූතං නප්පජානාති. තමන්ගේ අතුලාන්තයේ තුල මේ වෙන ක්‍රියාවලිය චතු අරිය සත්‍ය යථා භූතව දකින්න බැරුව ගිහිල්ලා මේ තුල අතරමං වෙලා අස්සාදේ වහලෙක් වෙලා ක්‍රියා කිරීම. මේ අස්සාදේ වහලෙක් වෙලා ක්‍රියා කිරීම නිසා මොකද වෙන්නේ? පච්චය වෙනවා. පච්චය ලෝකයක් ප්‍රභවය කරගන්නවා. පංචස්කන්ධයේ හැටියට යථාභූතව දකින්න බැරුව ගිහිල්ලා මේ පංචකාම ඇහෙන් පිනවීම, කනෙන් පිනවීම, නාසයෙන් පිනවීම, දිවෙන් පිනවීම, මුළු ශරීරයෙන්ම පිනවීම ආදී මේ නිමිති මේ කාම තොරතු වලින් ලැබෙන නිමිති නිසා ඒවේ ආස්වාදයටපත් වෙමින් ලෝකයක් ප්‍රභවය කරනවා. ඒ ප්‍රභවය කරන ලෝකයේ තුල තමන් හිර වෙලා මම්මුලා වෙලා ඉන්නේ. මේක යථාභූතව දකින්න බැරුව ගිය නිසා මොකද වෙන්නේ? යා වෙනවා සංකාර. ඊට පස්සේ යොමු වෙනවා ඒ මනෝභාවයේ ඊළඟ පියවර හැටියට සංඛාරා. මොකද්ද මේ සංඛාරා කියලා කියන්නේ? සංඛාරා නෙමෙයි සංඛාරා. රාගයෙන්, දේශයෙන්, මෝහයෙන් එකතු කරනවා කිව්වාට ඊට වඩා හි ගැඹුරක් තියෙනවා. සංඛාරා. මේකට පොඩි උදාහරණයක් දෙන්න පුළුවන්. හොඳට බීලා, හොඳට රාහරි, අරක්කු හරි මොනවා හරි දෙයක් එවැනි මත් වෙන දෙයක් බීපු පුද්ගලෙක්, හොඳටම බීලා වෙරිවිච්ච පුද්ගලෙක් අර පරුෂ වචන කියමින් නැත්නම් කුණුහරුප කියමින් තමන්වත් කෙලස ගනිමින් අන් අයවත් කෙලසමින් සියල්ල කපල කොටල කුඩු කරලා දාලා විනාශයක් තමන්ටත් විනාශයක් අත් කරගනිමින් අන් සියලු දෙනාටම විනාශයක් අත් කරගන්න පුද්ගලයෙක්ගේ හැසිරීමක් ගැන උදාහරණයක් හිට කියන්න පුළුවන් මේ සංඛාරා කියන්නේ. සියල්ල විනාශ කරනවා, කපලා කොටලා තූතු කරලා දාමින් සියල්ල විනාශ කරගන්නවා. තමනුත් විනාශ වෙනවා, තමනුත් විනාශ කරගන්නවා, අන් අයවත් විනාශ කරගන්නවා මේ මත්වීම නිසා. මතටපත් වෙච්ච නිසා. ඒ මත්වීම නිසා ඒ සියල්ල කරන්න සැකසෙච්ච මනෝභාවයේ තමයි සංඛාරා.
රාග, ద్వේෂ, මෝහ එකතු කිරීමත් එක්ක මේ මත් වෙලා සියල්ල කපලා කොටලා කුඩු කරලා විනාශ කරගන්න තරම් බලවත් මනෝභාවයක් මතුවෙනවා. ඒකට තවත් උදාහරණයක් කියන්න පුළුවන්. හොඳට ටයි කෝඩ් දාලා ඇඳ පෙළඳගෙන hello, how are you, nice to see you ආදී වචන කියමින් කතා කරාට ඒ තුල තියෙන්නේ මෙන්න මේ කියන මත්වීම තුල ඊළඟට ක්‍රියාත්මක වෙන්නේ තමනුත් විනාශ වෙමින් අන් අයවත් විනාශ කරන්න සමත් දෙවන්ත රාග, ද්වේෂ, මෝහ. ඒ නිසා තමයි මිනිස්සු තමනුත් කෙලෙසෙන, තමනුත් විනාශ කරගන්න, අන් අයවත් විනාශ කරගන්න, තනිවමත් සාමූහිකවත් ඒ දෙවන්ත විනාශය කරන්න තනිවමත් සාමූහිකවත් එකට පෙළ ගැහෙන්නේ. ඒ පෙළ ගැසීමට අවශ්‍ය මානසික බල ගැන්වීම, සිතේ බල ගැන්වීම ඇති කිරීම තමයි සංඛාරා කියලා කියන්නේ. මේක මේ රාගයෙන්, ද්වේෂයෙන්, මොහෙන් එකව කරනවා කියලා බොහොම සරලතාවට ලෙස්සලා යන්න පුළුවන් දෙයක් නෙමෙයි මේ සංඛාරා කියලා කියන්නේ. හරියට නිකන් අර දැලිපිහියක් අතර ගත්ත වඳුරෙක්ගේ කතාවක් අපි අහලා තියෙනවා. ඒ වගේ. තමනුත් විනාශ කරගන්නවා, අන් අයවත් විනාශ කරනවා. ඒකට අවශ්‍ය මානසික ජවය, බලය, බල ගැනීම තමයි සංඛාර. රාගය කියලා කියන්නේ මේ පැවැත්ම තුල ලගමින්, තපිමින්, එහි ගෙවි මත් වී සිටීම තමයි රාගය කියලා කියන්නේ. ඒ නිසාම ඒ තුලම දෙවිනි වේශය හට ගන්නවා. ඒ නිසාම ඒ තුල මම්මුලා වෙනවා. මනින්න පටන් ගන්නවා අපිරිතන්. ක්‍රියාව දැක්කේ නැත්නම් දැන් අවිජ්ජාව හැට දැක්කේ නැත්නම් මේ සංඛාරා කියලා ඇතුළාන්තයේ හට ගන්න දේ දකින්න බැරුව ගියොත් එම ඊට පස්සේ නැවතත් ආයසරයක් කාම නිමිති පහත් පංචස්කන්ධයට යථාභූතව දකින්න බැරුව යමත් නිසා මොකද වෙන්නේ? විඥාණං වෙනවා. මේ සංඛාර කිව්වට ඒ සංඛාරයේ තවදුරටත් ඒ සංඛාරයේ අපිට බලන්න පුළුවන් තුන් ආකාරයකට මේ සංඛාර කරනවා. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් මම නම් අර අරක්කු බීලා හොඳටම විරිවිච්ච මිනිහෙක් වගේ වැඩ කරන්නේ නැහැයි කියලා. අන්න ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. එතන පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, අනෙජ්ජාභි සංඛාර, කාය සංඛාර, වචී සංඛාරෝ, චිත්ත සංඛාරෝ. තත්ත කතමේ අවිජ්ජා පත්‍ය සංඛාර. පුඤ්ඤාභි සංඛාර. මොකද්ද මේ පුඤ්ඤාභි සංඛාර කියන්නේ? කුසල චේතනා, කාමාවචර, රූපාවචර, දානමය, සීලමය, භාවනාමය අයං උච්චති පුඤ්ඤාභි සංඛාර. ඒකට ටිකක් හොඳ යහපත් තාලට අර ගිහිල්ලා කොහේ හරි දින තෙබෑරුමකට හරි කොහේ හරි අගුපිලකට ගිහිල්ලා බොනවා වගේ නෙමෙයි, නිකන් පිළිවෙලකට ටිකක් අර මහත්තුරු ගිහිල්ලා බොහොම පිළිවෙලකට බොනවා වගේ ඩීසන්ට් තාලට පොඩ්ඩක් බීලා ෂේප් එකේ එනවා වගේ එකක් තමයි මේ තියෙන්නේ. ඒ කියන්නේ තමන් යහපත් කටයුතු කරනවා බොහොම නරක අන්තයකට යන්නේ නැතුව, හැබැයි චේතනාව තියෙන්නේ කාමාවචර. මේ පින් කටයුතු කරලා හිතේ යම් කිසි පැහැදීමක් තියෙනවා. ඒ පැහැදීම තුළ ප්‍රසාදයේ තුළම මේ කාමාවචර, මේ කාම ලෝකයේ තුළ හොඳින් යහපත් තාලට ජීවත් වීම, කාමභෝගී සැප සම්පත් සහිතව ජීවත් වීම. අර නන්දා මල්ලිකා සුමනා සුනන්දාමෙන් අර රූප සම්පත්, භෝග සම්පත්, රජ සම්පත්, සිටු සම්පත් ලැබ දෙයණිය කියලා කරදරයක් නැතුව ජීවත් වෙන්න පුළුවන් නේද කියලා අන්න එවැනි චේතනාවක් යටි අරමුණක් තියාගෙන එතන තියෙනෙත් මත්වීම. තමන් මේ සංසාර ගමන දිග්ගස්ස ගනිමින් මෙතනින් මිදී නිදහස් විය යුතුයි කියන දැක්ම දැක ගන්න බැරුවලා තමන්ටම වල කපා ගැනීම. ඒකට අනිත්‍යවත් සහභාගී කර ගන්නවා. සියලු දෙනා මේ පුණ්‍ය අபிසංකර මහා පින්කම් කරමින්, මහා දානමය කටයුතු කරමින්, සීලමය කටයුතු කරමින්, භාවනාමය කටයුතු කරමින් මෙන්න මේ යකට පුණ්‍ය අபிසංකාර කරනවා. එහි අරමුණ තියෙන්නේ මේ తాවකාලිකව හිතේ තියෙන අර බරපතල රාග, ద్వේෂ, මෝහය වෙනුවට ඒ යම් ආකාරයකට ඒවා තුනී කරගත්ත දැන් ලෝභ, දේශ, මෝහ බරපතල තාලේ ලෝභ, දේශ, මෝහ
වෙනුවට ඒවෙන් අයින් වෙලා නික්මිලා යම් ආකාරයක අලෝභ ආදේශ අමෝහ ඒව තුළ අර මනුෂ්‍ය ගුණ ධර්ම තියෙන්නේ ඒව තියාගෙන ඉන්න. හැබැයි තිබ්බටෙහි අරමුණ තමා මේ කාම ලෝකවල සුගති ලෝකවල හොඳ යහපත් ජීවිත ගත කිරීමේ අරමුණ. හැබැයි ඒකත් නොතේරුණාට අර තමන්ටම විනාශයක් කරගන්නවා. මොකද බහුතරා නිරයන් ගච්ඡanti. මේ මිනිස්සු වෙලා ඉපදුනත් වැඩි දිනෙක චුත වෙනකොට නිරයන් ගච්ඡanti. ඉතින් මේ ආයසර පහලින් පහලට යන්න පටන් ගත්තට පස්සේ තමන් විනාශයට යන ආය මනුෂ්‍ය ජීවිතයක් ලැබලා මේ යථාභූත දැකලා තමන් මේ අවිජ්ජාවෙන් නේද මේ දේ කරන්න කියන එක. මේ පුඤ්ඤාභි සංකාර අවිජ්ජාවෙන් කරන දෙයක්. අපුඤ්ඤාභි සංකාර අවිජ්ජාවෙන්. අපුඤ්ඤාභි සංකාර කියන්නේ කෙලින්ම අකුසලයේ. අකුසල චේතනාවෙන් කාමාවචර. මේ කාම ලෝකේ ජීවත් වෙන්න අර කුණු අතාරින් නැතුව සියලුම පාපකාරී දේවල් කරනවා. අනෙජ්ජාභි සංකාර කුසල චේතනා අරූපාවචර අයං උච්චති අනෙජ්ජාභි සංකාරෝ. කුණු සලා හරිනවා යම් ප්‍රමාණයකට. හැබැයි චේතනාව තියෙන අරූපාවචර. අර ඕලාරික තදබල ඕලාරික කූඩුවක් දරාගත්ත මේ ශරීර කූඩුවක් දරාගෙන මේ ක්‍රියා කරන කෙනෙක්ම නෙමෙයි. සියුම් ශරීර කූඩුවක් තියෙන අරූපාවචර හැටියට ක්‍රියාත්මක වීම තමයි එහි ප්‍රතිඵලයක් වෙන්නේ. ඇයි මේ කරන්නේ? මේ අවිජ්ජා පච්චය හැටියට තමයි මේ සංකාරය වෙන්නේ. හින්දා එහි අවසානයේ තමන් අර විනාශකාරී තැනකට යන්නේ. මේ ඔක්කොම විනාශකාරී තැන්. මේ සියල්ල විනාශකාරී තැන්. නිකන් බැලු බැලමට බොහොම සාමකාමී වගේ පෙවුනට ඒ සාමකාමී දේවල් කොයි වෙලේ කොතන ආයසරයක් මේ කියන පුඤ්ඤාභි සංකාර අපුඤ්ඤාභි සංකාර අනිජ්ජාභි සංකාරයට මේ චක්‍රය තුල කැරකෙනවත් දැන. ඉතින් මේ සංඛාරා කියලා කියන්නේ බොහොම සරලව සැලකිය යුතු දෙයක් නෙමෙයි. තමන්වත් විනාශ කරගන්න ගමන් අන් අයවත් පොළොව අන් අයවත් විනාශ කිරීම. නිසා මේ අවිද්‍යා මූලයෙන් වැඩ කරමින් කරන දාන සීල භාවනා සියල්ලම හේතු වෙන්නේ සංසාරයෙන් මිදී නිදහස් වීමට නෙමෙයි, සංසාරේ දිග්ගස්ස ගන්න. සංසාරේ දිග්ගස්ස ගන්න. සංඛාරපච්චය විඥාන. දැන් එවැනි මනෝභාවයකට පත් වුණාට පස්සේ මේ පංචකාම නිමිති මුල් කරගනිමින් ලෝකයක් ප්‍රභවය කරගෙන යාවෙනවා විඥානං. විඥානං කියන්නේ මොකක්ද? විවිධත්වයටපත් වෙන, විෂමත්වයටපත් වෙන, විකාර වෙන, විකෘති කරගනිමින් විපාක ඵල විපාක නිර්මාණය කරන ඥානය. ඥානයක් තියෙනවමයි මිනිසුන්ට. ඒ මිනිහෙක් සතු ඥානය විකෘති කරගනිමින් විවිධත්වයටපත් කරමින් ඒ ඥානය විවිධත්වයටපත් කරමින් විකෘති කරමින් විකාර කරගනිමින් විපාක ඵල විපාක නිර්මාණය කර ගැනීමට සමත් ඥානයක් බවට පත් වෙනවා. නහර මිනිස්සෙක් තුල මනුෂ්‍ය ගතියත් එක්කම නිර්මාණය වෙච්ච තමන් සතුකුවේ ඥාන ශක්තිය විකෘති කරගන්නවා, විවිධත්වයටපත් වෙනවා, විෂමත්වයටපත් වෙනවා, විකෘති කරගෙන විපාක ඵල විපාක සහිත දෙයක් බිහි කිරීමට සමත් ඥාන ක්‍රියාකාරීත්වයක් බවට පත් වෙනවා. ඒ නිසා පින්වතුනි මේ අවිජ්ජා පත්‍ය සංකාර සංකාර පත්‍ය විඥාන තමන් තුළ ක්‍රියාත්මක වෙන්න යන තාලේ ක්‍රියාත්මක වුණු තාලේ යථාභූතව දැක්කේ නැත්නම් මේ අවිද්‍යා මූල පටිච්චසමුප්පාද ක්‍රියාවලියට තමන් ගොදුරු වෙන තාලේ දැකලා ඒකෙන් මිදී නිදහස් වෙන්න බැරි වෙනවා. මේ විභංගය ඊට වැදගත්. විභංගය කියලා කියන්නේ පින්වතුනි මේක බෙදලා බලනවා වෙන් කර බෙදලා බලනවා මොනවටද විභංග. මේ භංග කරන්න. මොකක්ද භංග කරන්නේ? මේ විවිධත්වයටපත් වෙන, විෂමත්වයටපත් වෙන, විකෘති වෙන, විකාර වෙන, විපාක ඵල විපාක නිර්මාණය කරන්නා වූ
මනෝභාවයේ චිත්ත ස්වභාවයේ විඥාන හැසිරීම භංග කිරීම තමයි විභංග කරන්න කියන්නේ. විභංගයකින් තොරව මේකෙන් නිදහස් වෙන්න බෑ. ඒ භංග කරන්න නම් මේ ක්‍රියාකාරීත්වයේ මනමින් දකින්න ඕනේ. මනමින් Taman තුල ක්‍රියාත්මක වන ආකාරයේ දැක්කොත් අන්න එතෙන්ට තමා මෙන්න මේ ක්‍රියාකාරීත්වයේ ආරම්භ වෙන තැන දැක්කම අන්න එතෙන්ට තමා සතර කමඨාන වඩන්නේ. එතෙන්ට තමා සතර කමඨාන වඩන්නේ. එතෙන්ට තමා අනිච්චං දුක්ඛං අනත්තං විපරිණාම ධම්මං යථා භූතං පජානාති වෙන්නේ. එතෙන්ට ඒ යථා භූතං පජානාති වුණොත් ඒ මරණානුසතිය වැඩුවොත් තමා එතනදීම තමන්ට අන්න ඊළඟ පියවරට බුද්ධානුස්සතිය වඩන්න ඕනේ. බුද්ධානුස්සතිය වැඩෙනවා කියනවා. ඒක තමන් සතු අත්දැකීමක්. ඒක වැඩෙනවද වඩනවද කියන එක ගැන තර්කයක් වාදයක් නෙමෙයි. මේක තමන් තුළ පූර්ණ වුණාද? තමන් යථා භූතං පජානාති. මේ වඩනවා කිව්වා වුණත් මෙතන තියෙන යථා භූතං පජානාති. ඒක වඩනවා කියනටත් වඩා ඒක යථා භූතං පජානාති. යථා පරිදි බිහිවෙන්න යන ආකාරයන් දැකලා ඒ බිහිවන යන ආකාරයෙන් මිදී නිදහස් වීමට එහි තියෙන ආදීනව දැක්ක මේ ක්‍රියාකාරීත්වය දැක්ක ඒ ජනනය කරන්න යන ආකාරය දැකලා ඒ ජනනය කරන්න යන ආකාරය සහ මුලින්ම නවතා තිත තබා එයින් මිදී නිදහස් වුණා. ඒ නිසා මේ කෙටි දේශනය සිදු කරේ කෙටි විග්‍රහය කරේ සියලු දෙනාට මේ අවිජ්ජා පත්‍ය සංකාර සංකාර පත්‍ය විඥාන යථා භූතං පජානාති. තව දුරටත් මේක ඇතුළට විද දකින්න විනිවිදව දකින්න උදව්වක් වේවා උපකාරයක් වේවා හේතු වේවා නම් අපි සියලු දෙනාටම චතුරාර්ය සත්‍ය පසක් කරන සංසාර දුකින් මිදී නිදහස් වෙන්නටම මේ සියලු කරුණු කන්නා උදව් වේවා උපකාර වේවා හේතු වේවා කියලා අදිස්ථාන කරනවා. සියලු සත්‍ය සුවපත් වෙත්වා.